හායි PP අයිලන්ඩ් නතර වෙලා හිටිය දෙවැනි දවසේ අපි ඒ අවට දූපත් එක්ස්ප්ලෝ කරා. සුපැහැදිලි නිල් කොළ පාට මුහුද, සුදෝ වැල්ලෙන් වැසුණු සුන්දර වෙරළ තීරය, තැනින් තැන පැතිරුණු හුණුගල් පර්වත අතරේ අපි ජීවිතය අමතක නොවන දවසක් ගත කළා. අපි කලින් දවසේ ස්පීඩ් බෝට් ටිකට්ස් බුක් කළා. අපි තෝරගත්තේ early bird package එක. උදේ 6:30 වෙද්දි ගමන පිටත් වුණ නිසා ලස්සන සන්රයිස් එකක් මුහුදදිම බලා ගන්න පුළුවන් වුණා. අන්දමන් මුහුද මැදදී හිරු උදා වුණු ඒ දිනේ අපිට සුන්දර මතක රැසක් එකතු වුණා. මායාබේ තමා අපේ මුල්ම නැවතුම. මායාබේ එකේ බෝට්ස් නතර කරන්න දෙන්නේ නැහැ. අපි ෆ්ලෝටින් පියර් එකක් හරහායි දූපතට ඇතුළුනේ. එතන ඉඳන් මායාබේ එකට යන පාරත් සලකුණු කරලා තියෙනවා. ඒ වගේම මෙතන ස්විම් කරන්නත් තහනම්. මේ දේවල් වලින් පරිසරය ආරක්ෂා කරගන්නයි එයාලා උත්සාහ කරලා තියෙන්නේ. මායාබේ උදේ 7 ඉඳන් හවස 6 වෙනකම් විවෘතයි. අපි මායාබේ වලට උදේ 6:50 විතර වෙද්දී ආව නිසා අපිට සෙනකගෙන් පිරී ඉතිරෙන්න කලින් අපේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකේ ලස්සන බලන්න පුළුවන් වුණා. අපි ෆොටෝස් වීඩියෝස් වලින් බලනවට වඩා එතන හරිම සුන්දරයි. වචනෙන් විස්තර කරන්න බැරි තරම්. ඉතින් ඔයත් බීච් ලවර් කෙනෙක් නම් ඔයාගේ බකට් ලිස්ට් එකටත් මායාබේ එකතු කරගන්න අමතක කරන්න එපා. මීළඟට අපි නතර කරේ ස්නෝක්ලින් කරන්න. මෙතනදී හැමෝටම ලයිෆ් ජැකට්ස් ස්නෝක්ලින් ඉක්විප්මන්ට්ස් දුන්නා. මම නම් බෝට් එකට වෙලා ස්නෝක්ලින් කරන අය දිහායි වටපිටාවේ ලස්සනයි බලබලා හිටියා. මේ මුහුද ගොඩක් පැහැදිලි නිසා පීනගෙන යන පාට මාළුන්ගේ ලස්සන බෝට් එකේ හිටිය මටත් බලා ගන්න පුළුවන් වුණා. මීළඟට තිබුණේ වයිකින් කේව්. මෙතන ෆොටෝ ස්ටොප් එකක්. මේක විශාල හුණුගල් පර්වතයක පිහිටි ගුහාවක්. සංචාරකයින්ට මේ ගුහාව ඇතුළට යන්න දෙන්නේ නැහැ. ගුහාව තුළ ඇති පුරාණ චිත්‍ර සහ ඒ තුළ ඇති කුරුළු කූඩු හා ඒ ආශ්‍රිත කර්මාන්ත නිසා මේ වයිකින් කේව් වැදගත් වෙනවා. මීළඟ නැවතුම පිලේලගුරුම්. අනිවාර්යෙන්ම යන්න ඕන ජනප්‍රිය ෆොටෝ ලොකේෂන් එකක් වෙන මෙතනට ඇතුල් වෙන්න පුළුවන් බෝට්ස් වලින් විතරයි. මෙතන විශාල හුණුගල් පර්වත වලින් වටවුණු නිසංසල පැහැදිලි ජලයෙන් යුක්ත සොබාදහමේ අපූර්ව නිර්මාණයක්. මීළඟ නැවතුම මංකි බීච්. අපේ බෝට් එකේ හිටිය ෆොරිනර්ස්ලා නම් හරිම උනන්දුවෙන් මංකි බීච් එක එන්ජොයි කරා. මීළඟට අපේ නැවතුම වෙන්නේ අපි ආසාවෙන්ම යන්න හිටිය බැම්බු අයිලන්ඩ්. මෙතනට යන ටික වෙලාවක් ගියා. ඒත් වෙහෙසක් නම් දැනුනේ නැහැ. අපිට ලන්ච් රෙඩි කරලා තිබුණ බැම්බු අයිලන්ඩ් එකේ. අපි ලංච් අරගෙන අයිලන්ඩ් එකේ ඇවිත්තා.
සුදු පැහැ සියුම් වැල්ලෙන් පිරි වෙරළ තීරයකින් වටවුණු සමතලා භූමියක් වීම මෙහි විශේෂත්වයක්. ඒ වගේම මෙතන මුහුදේ නාන්න, පීනන්න වගේම ස්නොක්ලින් කරන්නත් පුළුවන්. මෙතන මුහුදේ නාද්දී මට මතක් වුණේ ලංකාවේ මම ආසම පාසිකුඩා වෙරළ තීරය. ජලය තුර සූර්යාලෝකයේ ක්‍රියාකාරීත්වය, පිරිසිදු පැහැදිලි ජලය තිබීම, සුදු පැහැ වැල්ල වගේම ඇල්ගි ආදී අවම වීමත් මේ තරම් ලස්සන පැහැයක් මුහුදට ලැබෙන්න හේතු වෙලා තියෙනවා. ගමන අවසන් කරලා හවස 2:00ට විතර ආපහු ඇවිත් අපි PP අයිලන්ඩ් එකේ ප්‍රසිද්ධ ලොංග් බීච් එක පැත්තට ඇවිදගෙන ගියා. ලොංග් බීච් එකත් නිදහසේ ඉන්න පුළුවන් හොඳ තැනක්. අපිට කලින් දවසේ වගේම හවස් වෙද්දී බාදිය තත්ත්වය බලා ගන්න පුළුවන් වුණා. අපි ඊළඟ දවසේ ආපහු පුකට් වලට එන්න ලෑස්ති වුණා. අපේ බෝට් රයිඩ් එකට ටිකට්ස් ගත්ත තැනින්ම අපි ෆෙරි ටිකට්ස් බුක් කරලා තිබුණේ. ස්පීඩ් බෝට් එකේ පැයකින් ආපු ගමන ෆෙරි එකේ යන්න පැය 2ක් ගත්තා. හැබැයි හරිම සුවපහසුවෙන් අපි පුකට් වල රසඩා පිය එකට ළඟා වුණා. ඉතින් අපේ පුකට් වල සංචාරය මගහැරෙන්නේ නැති වෙන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපේ PP Island වීඩියෝ එක තාමත් බැලුවේ නැත්නම් ඒකත් බලන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙන්නම්.